මගේ වීඩියෝස් වලින් ඔයාට කෙනෙක් විදියට ආස හැමදේමත් කරලා දෙමත් බැලන්ස් කරගන්න ගම ජීවිතේ හැමදේම අඩු වයසේදීම සාර්ථක කරගන්න විදිය බලාගන්න පුළුවන්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. Welcome to my channel. Hello ළමයි. ඔන්න මේක තමයි මගේ first වීඩියෝ එක. මම යුනිවර්සිටි එකක ඉගෙන ගන්න ගමන් මගේම කියලා බිස්නස් එකක් කරන ගර්ල් කෙනෙක්. ඉතින් මම ආස දේවල් කරන්න සල්ලි හොයාගන්නේ මම එහෙම හම්බ කරගන්න සල්ලි වලින් මගේ වියදම් කවර් කරගන්නවා වගේම හැම මාසෙකම මගේ දියුණුව වෙනුවෙන් මම ආස දෙයක්ත් කරනවා. යන මේ ගමනට සපෝට් වෙන සපෝටිව් පාර්ට්නර් කෙනෙකුත් මට ඉන්නේ. ආව. තව ටික කාලෙකින් එයාව අඳුනලා දෙන්න. මේ මාසෙ මම ආවේ මම ආසම කරන දෙයක් ඉගෙන ගන්න. ඉතින් මේ මන්ත් එකේ මම earn කරපු මුදල් වලින් පොඩි ගාණක් වියදම් කරලා මම අද ආවා lash extension ගැන ඉගෙන ගන්න. පොඩි කාලේ ඉඳන් මම මේ වගේ දේවල් වලට හරිම ආසයි. ඔයත් ජොබ් එකක් කරන එහෙම නැත්නම් බිස්නස් එකක් කරන ගර්ල් කෙනෙක් නම් හැම මන්ත් එකකම ඔයාගේ ඉම්ප්‍රූව්මන්ට් එක වෙනුවෙන් දෙයක් කරන්න මම වගේ පුරුදු වෙන්න. පොඩි ගාණක් එකට වියදම් කරා කියලා කවදාවත් ඔයාට පාඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාගේ බජට් ප්ලෑන් එකට මේ වගේ දේකත් එකතු කරගන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බලන ගමන් මේ කතාව ජීවිතේ පොඩි වයසක පස් වෙන ගෑල් ළමයින්ට පිරිමි ළමයින්ට හැමෝටම එක එක විදිහේ ආසාවල් තියෙනවා. ඒ ආසාවල් ඉෂ්ට කරගන්න තියෙන ලොකුම බාධාව තමයි මුදල්. එහෙම නැත්නම් සල්ලි. අපිට සල්ලි නෑනේ බෑනේ කිය අපි බලාගෙන හිටියොත් කවදාවත් මේ දේවල් අපිට ඇට්‍රැක්ට් වෙන්නේ නැහැ. අපිට පොඩි කාලේ දේවල් නොලැබුණා වෙන්න පුළුවන්. හැබැයි අපි හරි වයසට ආවම අපි ස්වාධීන වුණාම අපිට පුළුවන් අපි කැමති දෙයක් ලබා ගන්න අපි මහන්සි වෙලා වැඩ කරමු. ඉතින් ඔයත් මේ මම වගේ හිතන මේ විදිහට දේවල් කරන්න උත්සාහ කරන ගෑල් ළමෙක් නම් රැඳිලා ඉන්න දිගටම මගේ වීඩියෝස් එක්ක ඔයාට පුළුවන් මම කොහොමද මගේ ජීවිතේ ලස්සනට පිළිවෙලට හදාගෙන යන්නේ කියලා මගේ vlogs වලින් බලන්න. හරි. මම ඔයාට කියන්නම් මම lash extension ඉගෙන ගන්න ගියේ කොහෙටද කියලා. නේද? London Beauty and Clinic එකට තමයි මම lash extension ගැන ඉගෙන ගන්න ගියේ. ඉතින් ඔන්න මේ month එකේ මම ආසම දෙයක් මගේ දියුණුව වෙනුවෙන් මම ඉගෙන ගත්තා. මට හරිම සතුටුයි. ඒකට හරිම වටින සර්ටිෆිකේට් එකකුත් හම්බ වුණා. මේ විදිහට තමයි කෝස් එක ඉවර වුණේ. තවත් මේ වගේ ලස්සන vlog එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්න. Bye.